සහකාර පොලිස් අධිකාරී රෝහන් ඕලුගල මහතා දුටුසැනින් සෙව්වන්දී ඕලුගල සර් යයි කියමින් දිගු සුසුමක් පිට කළා. අපේ එතුමාට පොඩ්ඩක් වේදිකාවට එන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා. අපේ ගෞරවනීය ආදි සිසුවාට අපේ ජ්‍යෙෂ්ඨ ආදි සිසුවාට අපිට කීර්තියක් ලබා දෙන සහකාර පොලිස් අධිකාරී රෝහන් ඕලුගල මැතිතුමන්ටයි මේ ගෞරවනීය ආරාධනය. සර් විනය අන්තිමයි. මොකද කරන්නේ මේ පාතාලේ කොහොමද වැටලන්නේ? පාතාලේ නෙමෙයි. දර්ශන විද්‍යාලක විනයක් තියෙන්න ඕනේ. මේකේ මම දැක්කා මේ මස්ථානයකේ රයිමයකේ තුමුල්ල හන්දියේ අර සිරිමාවක ගාව අනුලක ගාව මොනවද කරන්නේ ඔයගොල්ලෝ? ශිෂ්‍ය නායක විතර මේක බලන් ඉන්න බෑ. හවස් වෙනකොට යනවා තව තැනකට චිත්‍රපටි බලන්න. විදුහල්පතිතුමාට කියලා කරන්න ඕනේ දේ දන්නවා. අර තාප්පෙන් පනිනවා කැම්පස් එකට. මම දැක්කා අද උදේ සාජ් කියන්නේ ඉදිරිසිංහ ඉන්න අවස්ථානයකේ. මොකද නුකේකට හවසට යන්න ඕනේ කාමාට අනුලක ගාවට. ඉතින් මෙහෙමයි. ළමයි වුණාම විනය තියෙන්න ඕනේ. මේ ඉස්කෝලේ හොඳ ශිෂ්‍යයෝ හිටියා. අපිත් ඒක කරගෙන යන්න ඕනේ. ඕගොල්ලෝ රැවුල කපන්නේ අපිට සුදු යුනිෆෝම් අඳිනවා. ස්කූල් බස්වල ප්‍රශ්න දාගන්නවා. විශේෂයෙන්ම ගෑනු ළමයින්ට. ඕක බෑ. විනය කියන එක හොඳට පවත්වාගෙන යන්න ඕන ළමයිනේ. මොකද ශිෂ්‍ය නායකයෙක් විදියට මම ශිෂ්‍ය නායකයෙක් නෙමෙයි කාලේ. හැබැයි ශිෂ්‍ය නායකයෙක් විදියට මම බලනවා හොඳට මේ ගැන. මොකද විදුහල්පතිතුමා අවදියෙන් ඉන්නේ. ජයසේකර සර් බලාගෙන නැති. හරිද? ඉතින් සියලු දෙනාට ස්තුතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. මම හිතන්නේ මේ අතරම පොලිස් නිලධාරියෙක්ට එහා ගිය රාජකාරියක් කරන අතරේ අතරම මේ මාධ්‍ය වලටත් කතා කරන්න මෙතුමාලට තහනම්. ඇත්තම කතාව. අද දවසේදී මෙතුමා අපිත් එක්ක මේ එකතු වීමම මේ අදහස් පළ කිරීමම අපිට වටිනවා. මොකද කිසිම තැනක අපි දැක්කෙත් නැහැ එතුමා කිසිම කෙනෙක්ට ඉන්ටර්විව් එකක්වත් දෙනවා. වැඩ තමයි. වැඩ විතරයි පෙන්නන්නේ. මොකද රහීම එක ළඟ ඉඳලා අල්ලගෙන එන එක ලේසි. නේපාලෙ ගිහිල්ලා අල්ලගෙන ආවේ. ඉන්දුනීසියාවට ගිහිල්ලා අල්ලගෙන ආවේ. අද සෙව්වන්දි මිස් ඇවිල්ලත් නෑ ඒ බයට. මැනික මිස් හිනා වෙනවා. සෙව්වන්දි මිස් අපිට ඉංග්‍රීසි උගන්වපු සෙව්වන්දි මිස් ගැන අපි කිව්වේ. රොහන් ඕලුගල මහතා දුටු සැනින් තුෂ්ණින් මුහුත වූ ඉෂාරා සෙව්වන්දි ඕලුගලස යයි කියමින් දිගු සුසුමක් ගෙන පිට කර තිබෙනවා. එහිදී කෙල්ලෙ කොහොමද යනුවෙන් පැවසූ රොහන් ඕලුගල මහතා නේපාල පොලිසියේ කාන්තා නිලධාරණියකගේ සහාය ඇතිව ඇය අත්අඩංගුවටගත් බවයි වාර්තා වන්නේ. මට හිතුණා කවදා හරි ඕලුගල සර් ඇවිත් මාව ඇරස්ට් කරයි කියලා. මාස 7ක් තිස්සේ නේපාලේ හිර වෙලා ඉඳලා මට ඇති වෙලා හිටියේ. මෙහෙම ඉන්නවට වැඩිය ලංකාවට යන එක සැපයි කියලා හිතුණා. ඒත් ලංකාවට ගියාම පොලිසියට අහු වෙන නිසා මෙහෙට වෙලා හිටියා. යයි ඉෂාරා පවසා තිබෙනවා.